නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමානි භික්කවේ විමුක්තා ආයත යානි අද මම මේ විමුක්ත ආයතන කියන සූත්‍රයේ එන චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී විමුක්ත ආයතනය කියලා කියන්නේ මේ නිවනට නැත්තම් ධර්මයට යන මාර්ග. ඒකේ එක මාර්ගයක් තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. එතකොට මේ නිවනට යන මාර්ග දැන් මම කලිනුත් පැහැදිලි කරලා තිනවා. මේ නිවනට යන මාර්ග තවත් මේ මෙතන බුදුන් වහන්සේ මේ පංචමානි භික්කවේ කියලා තමයි මේකේ තියෙන්නේ. කතමානි පංචමානි භික්කවේ විමුක්ත ආයතයානි කියලා. එතකොට මේකේ පහක් ගැන තමයි මේකේ දේශනා කරලා තියෙන්නේ බුදුන් වහන්සේ. ඒ කියන්නේ මේ ඒක පළවෙනි එකම තමයි චතුරාර්ය සත්‍ය. අනිත් එක ත්‍රිලක්ෂණය. ඊළඟට පටිච්ච සමුප්පාදය, මරණ සතිය. ඒ කියන්නේ ධර්මයට යන පාර කියන්නේ නිවනට. නිවනට යන පාර කියන එක. අනිත් එක සතර සතිපට්ඨානය, කර්මක්ෂය කිරීමේ මාර්ගයේ ඒක. ඔන්න ඔය විදිහට පහක් තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ සූත්‍රයට අනුව. මේ විමුක්ත ආයතන කියන සූත්‍රයට අනුව. ඒ වුණාට තවත් මේ ධර්මයට යන මාර්ග තියෙනවා. මේ තව අපිම දන්නවා නේ තව ගොඩක් මාර්ග තියෙනවා. මේ සූත්‍රයට අනුව මේ මාර්ග පහයි දේශනා කරලා තින්නේ. අද මම දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යය. මේ මාර්ගයට ඇතුල් වෙන්නේ කොහොමද කියන එක, නිවනට ඇතුල් වෙන්නේ කොහොමද කියන එක. දැන් අපිට ඕනෑම එකකින් මේ නිවන් මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්. අද මම මේක චතුරාර්ය සත්‍යයෙන් දේශනා කරාට අපිට ඕනෑම අර කිව්ව ඕනෑම මාර්ගයකින් අපිට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිවීම සඳහා ඒක දන්නවනේ ඔයගොල්ලෝ. දැන් ඔයගොල්ලෝ අපි පෙර දේශනා කරපු දේශනා වලින් ඒක දන්නවා. එතකොට මේක ඒ නිවන් මාර්ගයට ඇතුල් වෙන්න නම් අපි දැන් කල්යාණ මිත්‍රෙක් වශයෙන් දැන් බුදුන් වහන්සේගේ කාලේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුන් වහන්සේනේ. එතකොට බුදුන් වහන්සේගේ කාලේදී දැන් බුදුන් වහන්සේම දේශනා කළා තිනවා සබ්‍රක්‍මචාරීන් වහන්සේ කෙනෙක් හරි ශාස්ත්‍රුන් වහන්සේ නම හැර සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් හරි මේ ධර්මයේ දේශනා කරනවා නම් හරි ඒක මතක තියාගන්න. ඒ දෙන්නගෙන් ශාස්ත්‍රුන් වහන්සේ නම් කොහොමදත් ශාස්ත්‍රුන් වහන්සේමනේ. එයා මේක දන්නවමනේ. ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ මේ නිවන් මාර්ගයට පත් වෙච්ච කෙනාමනේ. එතකොට ඒ වගේම තමයි සබ්‍රක්‍මචාරීන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් බුදුන් වහන්සේගේ කාලේ. එතකොට මේක මේ බුදුන් වහන්සේ කාලේ අනුව තමයි මේක අල්ලලා බුදුන් වහන්සේගේ දේශනා කරලා තියෙන්නේ. එතකොට දැන් ඒක තීරුම් ගත්ත කෙනෙක් කියන්නේ මේ කෙනෙක් ඉන්න පුළුවන් දැනට. අන්න ඒක ඔබ මතක තියාගන්න. එතකොට ඒක තේරුම් ගන්න නම් කල්යාණ මිත්‍රෙක් වශයෙන් කවුරු වුණත් ඒක අර්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී වෙන්න ඕනි. ඒ කියන්නේ අර්ථය පැහැදිලිව දැනගන්න ඕනි. ධර්මය අර්ථය පැහැදිලිව දැනගත්තොත් තමයි මේ ධර්මයට පැමිණෙන්න පුළුවන්. මෙතන මේ ධර්මය කියන්නේ නිවනට. අර්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී වෙන්න ඕනි කියන්නේ. එතකොට එදා මේ දේශනා කරපු අය රහතන් වහන්සේලා අනිවාර්යයෙන්ම අර්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී. එතකොට අදත්
මේක දේශනා කරනවා නම් එයා චතුරාර්ය සත්‍ය හරි ඕනිම දැන් මෙතන මේකේ දේශනා කරලා තින්නේ චතුරාර්ය සත්‍යය. මෙතන මේ පරිවර්තනය වුණත් පරිවර්තකයා වුණත් දාලා තින්නේ ධර්මයේ කියන එක ධර්මයට එන්න පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් කියලා. ඒනට අපි දැන් දන්නවා පටිච්චසමුප්පාදිනුත් පුළුවන් මරණ සතියිනුත් පුළුවන් කියලා අපි දැන් දන්නවා. ඒ හැම එකකින්ම පුළුවන් කියලා. එතකොට මේ අද අපි කතා කරන්නේ චතුරාර්ය සත්‍යනේ. අපි දැන් අද චතුරාර්ය සත්‍යයෙන් බලමු. එතකොට මේ චතුරාර්ය සත්‍ය දැන් මේක අපි දැන් ඔය මේ අර්ථපටිසංවේදී ධම්මපටිසංවේදී වෙන්න බෑ. මේක අර්ථපටිසංවේදී වෙලා ඉන්න ඕනි මේක දේශනා කරන්න. හරි. එතකොට ඔබලා මේක ශ්‍රවණය කරන එක්කිනා අර්ථපටිසංවේදී වෙන්න ඕනි ශ්‍රවණය කිරීමෙන්. එතකොට තමයි ධම්මපටිසංවේදී වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒ අර්ථයේ තේරුම් ගත්තම අපි දැන් චතුරාර්ය සත්‍ය දැනගන්නේ කොහොමද? වචනින්. දුකට හේතුව නැතුව තැන මාර්ගය කියන්නේ. එහෙමනේ අපි දැනගන්නේ. අපි මම වුණත් ඉස්සර චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා අහනකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඕක තමයි මම ඉස්සර දැනගෙන හිටියේ. ඇත්තටම ඒක එතන දැනගත්තා වෙන්නේ නැහැ. එතන කටපාඩමක් විතරයි. කවුරු හරි කියලා දීපු එකක්. අපි ඉස්කෝලේ යන කාලේ හරි දහම් පාසල් ගිය කාලේ අපි බුද්ධ ආගමට ඉගෙන ගත්තේ එච්චරයිනේ. එතන මේ ඒකට ඒ දවස්වල වුණත් අපිට මේ මට මතකයි අපි අර ගිලන් සේවා ඒකේ සමාදන් වෙන්න ගිය දවස්වල එතන ආමුදුරු වුණත් මේ චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා අහනකොට අවිද්‍යාව නොදන්නාකම අවිද්‍යාව කියන්නේ මොකක්ද අහනකොට චතුරාර්ය සත්‍ය නොදන්නාකම කියලා. එච්චරයි අපි දන්නේ. ආමුදුරුණත් පැහැදිලි කරේ එහෙම. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදන්නාකම. එතන අන්න ඒ විදිහට අපි ඉගෙනගෙන තියෙන්නේ එච්චරයි. එතන එතකොට අර්ථපටිසංවේදී වෙන්නේ නැහැ. අර්ථය පැහැදිලි වෙන්නේ නැහැ එතන. වචනෙට විතරයි. අන්න ඒකයි. එතකොට අපිට ඒහිම දැනගෙන මේ අපිට අර්ථපටිසංවේදී ධර්මයේ දකින්න බෑ. නිවනට යන්න බෑ. එතන මාර්ග ඵල සෝවාන් ආදී මාර්ගඵල වලට යන්න බෑ. එහෙම දැනගෙන. දැන් මේ අර එක්කෙනෙක් කිව්වා මේ හැමෝම බණ කියන්න පටන් අරන්ලු මේ කීකිය කතාවල් කියනවා. එතකොට මේ ඔය අත්පටිසංවේදී ධම්මපටිසංවේදී ඔය හැමෝම මම ගිහියෙක් කෙනෙක් වුණත් මම අත්පටිසංවේදී ධම්මපටිසංවේදී වෙලා තමයි මේ බණ කියන්නේ. නැතුව ඔය මේ මට සිවුරක් ඇඳ ගන්න බැරි වුණාට මේක ඇඳුමේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අවබෝධයේ තියෙන්නේ මෙතන ප්‍රශ්නේ. උත්තරේ තියෙන්නේ අවබෝධය තුල. මෙතන අත්පටිසංවේදී ධම්මපටිසංවේදී තුල තියෙන්නේ මේකේ. චතුරාර්ය සත්‍ය තියෙන්නේ එතන. නැතුව ඇඳුමේවත් පෙර අතීතයේ මගේ අතීත කතාවේවත් නෙමෙයි මේක තියෙන්නේ. අන්න ඒකයි මේ මම දැන් මේ පැහැදිලි කරන්න කියන්නේ. ඒක තමයි දැනගන්න ඕනින්නේ. ඒක අවබෝධය තුල තියෙන්නේ මේක. අන්න ඒකයි මේක කටපාඩමින් මේ අභිධර්මයේ පාඩම් කරාටවත් කවුරු හරි කියලා දුන්නමවත් නෙමෙයි මෙතන මේක තියෙන්නේ. තමා තුලින් මේක දකින්න තියෙන දෙයක්. අවබෝධ වෙන්න. ඒක පෘථග්ජන කෙනෙකුට තේරෙන්නේ නැහැ මතු පිටින් කෙනෙක් දිහා බලලා. මතු පිටින් කෙනෙක් දිහා බලලා එයාගේ ඇඳුම දිහා බලලා එයාගේ ඔළුව දිහා බලලා එහෙම බුදුහාඳුරෝ දේශනා කළා නෑ මතු පිටින් බලලා. බාහිරින් බලලා. මේක ආධ්‍යාත්මික පැත්තේ තියෙන දෙයක්. ආධ්‍යාත්මික බලන්න තියෙන දෙයක් මේක. උඩින් බලලා කරන දෙයක් නෙමෙයි මේක. මේක උඩින් බලලා අවබෝධ කරන දෙයක් නෙමෙයි. එන්නේ ඒක තේරුම් ගන්න ඕනි.
එතකොට අපිට දැන් ඔය ඒකයි මං කිව්වේ එහෙම වචන වලින් හරි පුජ්‍යලයාගේ බාහිර පෙනුමින් හරි එහෙම බලලා මේක අවබෝධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඒ ධර්මදේශනාවක් ඒ පුජ්‍යලගේ ධර්මදේශනාවක් අහන්න ඕනි කල්යාණ මිත්‍රෙක් වෙන්න. නිකන් කල්යාණ මිත්‍රෙක් කියන්න බෑ අපිට. සිවුරක් ඇඳගත්ත පමණින්ම අපිට ඒ කල්යාණ මිත්‍රෙක් වෙන්නේ නැහැ. එයා අර්ථපටිසංවේදී ධම්මපටිසංවේදී වෙන්න ඕනි. අන්න එහෙම වෙන්න ඕනි. එහෙමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ යුගයේ එහෙමයි ඉඳලා තියෙන්නේ. අර්ථපටිසංවේදී ධම්මපටිසංවේ අර්ථය දැනගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒක ධර්මයේ. එතකොට තමයි ධර්මයේ දැනගත්තට පස්සේ තමයි අර ප්‍රීති පාමුජ්ජන් කියන එක නිවීම කියන එක හම්බ වෙන්නේ. අන්න ඒකටයි ධර්මය කියලා කියන්නේ. නිකන් ධර්මය කියන්නේ නැහැ. එයා ඒක දැකපු කෙනෙක්. බුදුන් දැකපු කෙනෙක් එයා. ඒ ධර්මයේ දැකපු කෙනෙක්. ධර්මයේ දැක්ක කෙනෙක් බුදුන් දැක්ක කියන එක. ඒකයි එතන ප්‍රීතිපාමුච්ච. ප්‍රීතියටපත් වෙනවා එයා. එතකොට එයා ඒ ධර්මයේ දකින්නකොට ඒ ගැන ඒක හොයාගෙන යන්න තමයි එයා බලන්නේ. අය නිකන් ඉන්න එහෙම කතා කර ඉන්න එයා බලන්නේ. එයා ඒ මැත්තේ යනවා ඒක හොයාගෙනම. ආය මට හිතෙනකොට බෑ හිතෙනකොට නිකන් ඉන්න. එහෙම බලන්නේ. එයා හැමතිස්සෙම හුදකලා වෙන්න බලන්නේ. හුදකලා වෙන්නවා කියලා ආය මේ හිස බූගාගෙන කැලේකට යන්න කියලා හුදකලා වෙන්න බලන්නේ. මනසින් හුදකලා වෙන්න බලන්නේ. සිතින් හුදකලා වෙන්න. ඉතින් ওই බාහිර ඔය බන දන්නේ නැති අය හිතන්නේ මේක මේ කැලේට යන්න ඕනි කියලා. එහෙම නැත්නම් සිවුරක් අඳින්න ඕනි කියලා. මෙතන මානසික හුදකලා වෙන්න බලන්න ඕනි ඉන්නේ. මිනිස්සු ඈත් කරන්න කියලා කියන්නේ මිනිස්සු ඒ වගේ මේ අර ගොඩාක්ම දුෂ්ට ඒ වගේ මිනිස්සු ඈත් කරනවා මිසක මෙතන මේ මිනිස්සු සම්පූර්ණයෙන් ඈත් කිරීමක් වෙන්නේ නැහැ මෙතන. අනේක තේරුම් ගන්න. අපිට එහෙම ඈත් කරන්නත් බෑනේ. එතකොට ඒකද පැහැරහැරීමක් නේ. යුතුයකම් පැහැරහැරීමක් වෙනවනේ. එහෙම වෙන්න බෑ මෙතන. අපේ වැඩ ටික අපි කරන්න ඕනි. එහෙම එකක් තියෙනවා මේකේ. එහෙම මේ අතහැර යෑමක් සිද්ධ වෙන්නේ අන්තිමට. සියලුම දේවල් අතහැර යෑමක් වෙන්නේ. එතකන් අපි එන දේවල්ට අපි මුහුණ දෙන්න ඕනේ. අතහැරීම පුරුදු කරන්න ඕනේ. එතෙන්ට. බාහිරින් එන අරමුණට අපි මුහුණ දෙන්න බෑ. මුහුණ දීමෙන්නේ අතහරින්නේ. අරමුණ අතහරින්න දෙපෑ ඉස්සෙල්ලා. එහෙම තමයි පුරුදු කරන්නේ. අන්න ඒකයි අර්ථපටිසංවේදී කියන්නේ. ඉස්සෙල්ලා අර්ථයේ තේරුම් ගන්න ඕනි මේක. නිකම්ම ගිහිල්ලා සිවුරක් දාගන්න බෑ අපිට. ඉස්සෙල්ලා තේරුම් අරගන්න ඕනි. තේරුම් අරගත්තට පස්සේ යන්න ඕනි. නැත්නම් බුදුන් වහන්සේ දේශනා කළා තිනවා නිකන් යන්න එපා හුදකලා වෙන්න කියලා. එතකොට තමයි අර සිය දිවිනසා ගැනීම මේම ඇති වෙන්නේ. අන්න ඒකයි. ඇයි මේක වරොත්තු දෙන්නේ නැහනේ? අන්න ඒක තේරුම් ගන්න. දැන් එතකොට මේ දැන් මම අර්ථපටිසංවේදී බල්මපටිසංවේදී කියන එක මේ ඒක තමන්ගේ තේරුම් ඇති තමන්ගේ ක්ලේශයන් දුරු වීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ගොඩක් වෙලාවට මේ ඒකම තමයි ඒකේ තේරුම. තමන්ගේ ක්ලේශයන් දුරු වෙනකොට ඇති වෙන දෙයක් තමයි ඒක. අත්පටිසංවේදී ධම්මපටිසංවේදී කියන්නේ අන්න එතකොට ක්ලේශයන් දුරු වෙනකොට හිතේ ඇතිවන දෙයක් මේක. අන්න එහෙමයි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි අර ධර්මයක් තේරෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. දැන් අපිට මේ ඕගොල්ලන්ට තේරෙනවා ඇති ඔය ස්වාමීන් වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට දුක කියන එක දේශනා කරනවා. දැන් එතකොට මේ දැන් ඔය දුක කියන එක දේශනා කරනකොට මේ මොකද ජාතිපි දුක්ඛ මරණම්පි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ජරා දුක්ඛ කිය එහෙම කියලානේ වැලක්. ඔක මට මතකයි වීර්යපුරේ යද්දී 11 ඉන්න කියලා අපි පාඩම් කරානේ නේද? අර එහෙම වැලට කියනවා ස්වාමීන් වහන්සේලා.
ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි තම්පි දුක්ඛා ගග ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි. ඔය වගේ දුක 11 ගින්න හරි 12ක් හරි කියලා ඔහොම කියනවා. එතකොට මේ ඔය ගින්න බුදුන් වහන්සේ දැන් උතන ඔය ලෞකික විදියට අපි දැන් ජීවිතය තුල තියෙන ගින්නක් විදියට තමයි ඔය ගින්න අපිට බණවලදී අපි අහලා තියෙන්නේ. හරි? එතන ජීවිතය දුකයි කියලා ඔය හැමෝම කියන්නේ ජීවිතය හරි දුකයි කියලා. අන්න එතකොට ඒක උඩින් බලලා කියන දුකක් ඔය ජීවිතේ දුකයි කියලා. එතකොට අපිට දැන් ඔය ජීවිතේ දුකයි කිව්වට දැන් අපිට චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවට අනුව අපිට බුදුන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙන විදිහට බලනකොට එහෙම කියන්න බෑ අපිට. දැන් එහෙම චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට ජීවිතයේ දුකයි කියලා නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. එතකොට ඔය එහෙම දේශනා කරන්න බෑ කියන්නේ දැන් බුදුන් වහන්සේ ඔය පංචස්කන්ධය දැන් ඔය දුක් ටිකම තමයි අර පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දේශනා කරලා තියෙන්නේ. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා. එතකොට අතන දැන් ඔය අර දුක් ටික ඔක්කොම අපි කාටත් ඇති වෙන දේවල්නේ. ඒකට මේ දැන් ඔය ඒකට ගිහි පැවිදි වෙන්නත් ඕනි නෑ. ස්ත්‍රී පුරුෂ භාවයකුත් නෑනේ ඔය දුක එන්න. එහෙම ගිහියටත් තියෙනවා පැවිද්දටත් තියෙනවා මේ උගතටත් තියෙනවා නූගතටත් තියෙනවා. එහෙම එකක්නේ ඒ දුක් ටික. දැන් එතකොට මේ පංච උපාදානස්කන්ධය තමයි බුදුහාඳුරෝ ඔය ටිකම තමයි කෙටියෙන් අර කියලා තියෙන්නේ. මානසික දුකක්නේ ඕක. මානසිකව ඇතිවන දුක. ඒතකොට බුදුන් වහන්සේ දේශනා කරලා තින්නේ මේක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. එතකොට දැන් අපිට අන්න ඒක නිසා තමයි මේ චතුරාර්ය සත්‍යයට අනුව මේක පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තින්නේ. අතන අර වැඩ ලෞකික විදියට අරගෙන ඔහොම දේශනා කරාට මෙතන බුදුන් වහන්සේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා තියෙනවා. ඒතකොට පංච උපාදානස්කන්ධේ කාටද තියෙන්නේ? පෘථග්ජනයාට. ඒතකොට හැමෝටම මේ පංච උපාදානස්කන්ධය කියන එකේ තමයි දුක තියෙන්නේ. හරි? ඒකට මෙතන මේ භික්ෂුන් වහන්සේට ඒක නෑ කියන්න බෑ. ගිහියට නෑ කියන්න බෑ. ගැහැණුන්ට ස්ත්‍රියට නෑ කියන්න බෑ. උගතට නෑ කියන්න බෑ. නූගතට නෑ කියන්න බෑ. ඊඟන්නට නෑ කියන්න බෑ. අර ඔක්කොටම තියෙනවා මේක. ඉඳ හිටලා අපිට ජීවිතේ සතුටක් තියෙනවනේ. ඉඳ හිටලානේ ඒක තියෙන්නේ. ඒ වුණාට මේ අනිත් හැම වෙලාවෙම මේ දුක එනවනේ අපිට හැම පැත්තෙම. අන්න ඒකට තමයි මේ මානසික දුක කියන්නේ. ඒ මානසික දුකට තමයි මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා බුදුන් වහන්සේ කෙටියෙන්ම වදාරලා තියෙන්නේ. එතකොට ඒක නැති කෙනෙක් නෑ හැමෝටම තියෙනවා. එතකොට දැන් ජීවත් වීම සඳහා මේ පංච උපාදානස්කන්ධය මේ පාවිච්චි කරන්නේ අපි හැමෝම. ජීවත් වීම සඳහා අපි හැමෝම පාවිච්චි කරන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒ කියන්නේ අපි අරමුණු 6. දැන් ඕගොල්ලෝ දැන් කිව්වනේ මේ එකපාරම පංච උපාදානස්කන්ධයක් පංචස්කන්ධයක්ද පහළ වෙන්නේ කියලා. හැමෝටම පහළ වෙන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒක තේරුම් ගන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන් පළවෙනියෙන්ම පංච උපාදානස්කන්ධයක් තමයි අපි හැමෝටම පහළ වෙන්නේ. අනාගාමී පුජ්‍යලයටත් ඉස්සෙල්ලම පහළ වෙනවා පංච උපාදානස්කන්ධය. එයා සිහියෙන් දැකලා තමයි ඒ මොහොතට එයා සිහියෙන් දකිනවා අන්තිමට. රහත් වුණාම තමයි ඒක නැත්තේ. එතකන් අපි හැමෝටම පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. හරි? අන්න ඒක තේරුම් ගන්න. එතකොට අනිත් එක අපි මේ ගොඩක් වෙලාවට මේ පංච උපාදානස්කන්ධය කියන එක මේ මොකද්ද කියන එක මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී විශේෂයෙන් දැනගන්න ඕනේ පංච උපාදානස්කන්ධය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ අපිට.
මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී. එතකොට තමයි දැන් පංච උපාදානස්කන්ධය තුල තමයි බුදුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය විතර නෙමෙයි මේ නිවනට බහින හැම මාර්ගයක්ම දේශනා කරලා තියෙන පංච උපාදානස්කන්ධය තුල. අන්න ඒක නිසා අද මම කතා කරන්නේ චතුරාර්ය සත්‍ය. ඒකට චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ විශේෂයෙන්ම පංච උපාදානස්කන්ධය තමයි චතුරාර්ය සත්‍ය තුල දේශනා කරලා තියෙන්නේ. එතකොට අන්න එහෙම තමයි මේක පියවරෙන් පියවර යන්න ඕනි මේ දේශනාව. එතකොට අපි දැන් පාසල් මට්ටමින් අපි දැන් මෙතන මේ ටීචර් කෙනෙක් උනත් ඒගොල්ලෝ දන්නවා පාසල් මට්ටමින් අපි ඉගෙනගෙන තියෙන්නේ පංචස්කන්ධය කියන එක ශරීරයට කියන දෙයක් කියලා නේද? අපි දහම් පාසලේ උනත් දැනට උනත් ගුරුවරු උගන්වන්නේ පංචස්කන්ධේ ශරීරයට කියලානේ. ඒක වැරදි බව තේරුම් ගන්න බුදුන් වහන්සේ පැහැදිලිවම ඔය සතර සතිපට්ඨාන කුසල සූත්‍රය කියන එකේ දේශනා කරලා තියෙනවා. වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් ඔය විදියට මේ අරමුණක සිදුවෙන ක්‍රියාකාරීත්වයක් විදියට බුදුන් වහන්සේක දේශනා කරලා තිනවා. සතිපට්ඨාන කුසල සූත්‍රය කියන එක. ඒ අනුව අපිට හිතන්න බෑ මේක ශරීරයට කියන නමක් විදියට පංචස්කන්ධය කියන එක. නැතත් අපිට මේක තේරුම් ගත්ත පුජ්‍යලයක් විදියට බලනකොට කල්යාණ මිත්‍රෙක් විදියට තේරුම් ගත්ත එක්කෙනෙක් ආත්පටිසංවේදී කෙනෙක් විදියට අපිට තේරුම් ගත්තාම මේක ශරීරයට කියන නමක් විදියට ගන්න බෑ මේක කිසිසේත්ම. පංචස්කන්ධය කියන එක. එතකොට අපිට මේක අනුගමනීය ප්‍රතිපදාවකට යන්න බෑ. ඒකයි බුදුන් වහන්සේගේ ධර්මයට අනුව මේක අරමුණක් තුල සිදුවන ක්‍රියාකාරීත්වයක්. දැන් එතකොට දැන් ඒක තේරුම් ගන්න දැන් අරමුණු හයේම සිදුවන ක්‍රියාකාරීත්වයක්. මේක අරමුණු 6 තුලම සිදුවෙන ක්‍රියාකාරීත්වයට තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පෘථග්ජන කෙනෙක්ගේ. එතකොට මේ අරමුණක් ඇහැට රූපයක් පේන තැන, කනට ශබ්දයක් ඇහෙන තැන අන්න එහෙම බලනකොට පංච උපාදානස්කන්ධයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි දැන් මේක තවත් මේක පැහැදිලි වෙන්නේ අපි රූප කියලා දැන් ඕක ගොඩක් දෙනෙක් ධර්මයේ දේශනා කරන අයත් ඉන්නවනේ. ශරීරය කියලා දේශනා කරන අයත් ඉන්නවනේ. ඉස්කෝලවල විතරක් නෙමෙයිනේ. ස්වාමීන් වහන්සේලා උනත් දේශනා කරනවනේ. මේ ශරීරය කියලා. ඒකට රූප කියලා පඨවි ආපෝ තේජෝ කියලා වායෝ කියලා එහෙමත් දේශනා කරනවා. ඒකට ශරීරය කියලා දේශනා කරනවා. එතකොට මේ දැන් ඔයගොල්ලෝ අහලා ඇතිනේ ඔය කන බොන ආහාර වලින් හැදෙන සත්තු කියලා නියෝද අණ්ඩජ ජලාබුජ සංසේජජ සත්තු කියලා ඕපපාතික කියලා නේද? අර ඉස්සෙල්ලාම සත්තු හැදෙන විදිය නේද? ඉතින් අපි අපි ජලාබුජ කියලා කියනවා නේද? අපි මිනිස් වර්ගය. ඒතකොට අර ඕපපාතික කියන එකට අර ගන්න බෑ මේ ශරීරය කියලා ගත්තාම අපි අපි දැන් ශරීරය කියලා පංචස්කන්ධය කියලා ගත්තම අපිට එහෙම ගන්න බෑ ඕපපාතික. ඒ කියන්නේ ඕපපාතිකව හැදෙනව කියන්නේ මනසින්නේ ධම්මාරම්මනේ එක ගන්න බෑනේ එතකොට. දැන් ධම්මාරම්මනයත් පංචස්කන්ධේ රූප කියන්න බෑනේ එතකොට ඒක. ධම්මාරම්මනේ රූප පටවියාපෝ තේජෝ තියෙන්න බෑනේ. ඒක චිත්ත රූපයක්නේ නේද? ඒක තේරෙනව නේද? ධම්මාරම්මණයක ඒක දෙවියන්ට දැන් කොටින්ම කියනවා නම් ඔය සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙනවලු දේශනාවක මේ දෙවියන්ට ජරා ව්‍යාධි නෑ කියලා. ජරා ව්‍යාධි නෑ කියලා. එතකොට ඒ කියන්නේ ඝන කයක් නැති නිසා. එතකොට කොහොමවත් රූප තියෙන්න බෑනේ. පංචස්කන්ධේ රූප කියලා ගන්න බෑනේ. පටවියාපෝ තේජෝ අන්න ඒක නිසා එක සාක්ෂියක් ඔය. එතකොට මේ ඒගොල්ලෝ මනෝලෝකෙකනේ ඉන්නේ. අන්න ඒකයි. එහෙම බැලුවත් අපිට ඒක ගන්න බෑ.
අන්න ඒ වගේ මේක ගැඹුරින් අපේ ස්වාමින් වහන්සේ ඔය වගේ ගැඹුරින් මේක බලලා තමයි දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ අනුව අපිට මේක අන්තිමටම අරටුවටම දීලා තමයි අපිට දේශනා කරලා තියෙන්නේ මේක. ඔක්කොම ගවේෂණය කරලා. එතකොට අපිට තියෙන්නේ මේක තේරුම් ගන්න. මේක තේරුම් අරගෙන ඒක අර්ථපටිසංවේදී ධම්මපටිසංවේදී කෙනෙක් තමයි මේක දේශනා කළේ. දැන් අපිත් එහෙම වෙලා තමයි අපි මේක දේශනා කරන්නේ. නැතුව මේක ආවට ගියාට දේශනා කරන එකක් නෙමෙයි මේක. අන්න ඒක තේරුම් ගන්න. මේ මාර්ගයේ ගිහිල්ලා මේක එහෙම අවබෝධයක් තේරුම්ගෙන ඒක තියෙන නිසා. ඒක නිසා ඕගොල්ලෝ මේක මම දේශනා කරනකොට ඕගොල්ලෝ ඒ අර්ථපටිසංවේදී ධම්මපටිසංවේදී විදිහට ශ්‍රවණය කරන්න ඕනි. ඒක. අන්න එහෙම තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය මේ ධර්මයේ මේක අහන්න කියලා. අර්ථපටිසංවේදී ධම්මපටිසංවේදී විදිහට. අර වගේ කටවචනෙන් අහන ඒ වගේ ධර්මයක් නොවෙන්න ඕනි මේක. වචන ටිකක් විතරක් වෙන්න බෑ කියන එක. කටපාඩම් කරගත්ත ධර්මයක් වෙන්න බෑ කියන එක මේක. අන්න එහෙමයි මේක දේශනා කරලා තියෙන්නේ. මමත් දේශනා කරන්නේ ඒ විදිහට. අන්න එහෙමයි ඕගොල්ලොත් ඒක අහන්න ඕනි කියන එක. අර්ථයෙන්ම දැනගන්න ඕනි ඒක. එතකොටයි ධම්මපටිසංවේදී වෙන්නේ. එතකොට දැන් තේරෙනවා පංච උපාදානස්කන්ධය කියන්නේ අරමුණ. ඒ අනුව ඒ මොහොතට එන අරමුණ ඒ අනුව ඇසේ රූපය මුල් කරගෙන තමයි වේදනා සංඥා සංකාර විඥාන පහක් අපි තුල හටගන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධයක් හටගන්නේ එහෙමනේ. ඇහැ මුල් කරගෙන කන මුල් කරගෙන එහෙමනේ හටගන්නේ. ඒ වගේ තේරුම් ගන්න. නාසයට පහළ වෙන ගන්ධය මුල් කරගෙන තමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. අන්න එහෙම තේරුම් ගන්න. ඒක දැන් අපි නම් දන්නවා. අපි පරණ අය මෙතන අලුතෙන් එන අය දැන් මේ ධර්ම දේශනාවට අනුව තමයි මේක මම දැන් මේ විස්තර කරන්නේ. මේ ධර්ම දේශනාවට අනුව මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවට අනුව තමයි මේ බුදුන් වහන්සේ දේශනා කළා තියෙන අනුව තමයි මම මේ ධර්ම දේශනාව මේ කරගෙන යන්නේ. නැත්තම් මේ ධර්ම දේශනාව මම කරලා තියෙන්නේ කලින්. ඒකයි. දැන් එතකොට මේ හොඳට මතක තියාගන්න දැන් අපි දැන් ඔය මනෝලෝකය කියන එකෙත් පංචස්කන්ධයක්නේ පහළ වෙන්නේ. පංච උපාදානස්කන්ධයක්නේ මනෝලෝකේ පහළ වෙන්නේ. දැන් එතකොට අපි දැන් ඔය මනෝලෝකයේ දැන් අපි චිත්ත රූප කියලා කිව්වේ. දැන් අපිට හීනෙන් පේනවා. කියන්නේ පොළඟ හරි ණය හරි මොකෙක් හරි. එතකොට අපිට දැන් බලන්න පොළඟ පේන තැන මනෝලෝකයක්නේ. එතකොට මනෝලෝකේ අපිට පේන තැන පොළඟ හරි මොකක් එතන සතර මහා භූත නෑනේ. එතන නේද? අන්න ඒකයි කියන්නේ මෙතන. තවත් මම මේ පැහැදිලි කරන්න හදන්නේ. දැන් පින්පව් වශයෙන් ගත්තත් එහෙමනේ. එතන අරමුණ වෙන්නේ පින තුල පිනයි අරමුණ වෙන්නේ. පිනයි පංච උපාදානස්කන්ධයක් වෙන්නේ. පව තුල පවයි පංච උපාදානස්කන්ධයක් වෙන්නේ. ධානයේ තුල ධානයේ පංච උපාදානස්කන්ධය වෙන්නේ. අන්න එහෙම තේරුම් ගන්න. පංච උපාදානස්කන්ධය කියන්නේ ධානය. පින තුල පිනයි පංච උපාදානස්කන්ධය වෙන්නේ. සසරට අපි බැඳෙන්නේ. උපාදානය වෙන්නේ ධානය. පින නම් පිනයි උපාදානය වෙන්නේ. පව නම් පවයි උපාදානය වෙන්නේ. යයි පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිච්චාභි සංකාර අනේ විදියට උපාදානය වෙන්නේ. ඇයි ඒකත් අවිද්‍යාපත්‍ය සංකාරනේ. අන්න එහෙම තේරුම් ගන්න. ඒකයි මං කිව්වේ අර්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී කියලා. අන්න ඒක අර්ථය තේරුම් ගන්න. එහෙම. එතකොට එහෙම අපි තේරුම් ගත්තම මේ පංච උපාදානස්කන්ධය කියන එක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. නේද? ශරීරේ කියලා අපිට දැන් ආය ගැටලුවක් වෙන්නේ නැහැ. මේ අරමුණටම කියන නමක් කියලා දැන් අපිට තේරෙනවා. නේද? එහෙම තේරුම් ගන්න. එතකොට අපිට දැන් මේ බුදුහාඳුර දේශනා කළා තියෙන විදිහට අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙනකොට
මේ ටික අවබෝධ කරගන්නේ නැතුව අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඔය පංචස්කන්ධ පංච උපාදානස්කන්ධය කියන එක මේ තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. එහෙමනම් අපි දුක දකින්න ඕනින්නේ ජීවිතයේ තුල නෙමෙයි කියන එක මම දැන් ඉස්සෙල්ලත් කිව්වා. පංච උපාදානස්කන්ධය තුල දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධයක් පහළ වෙනවා කියන්නේ දුකක් පහළ වුණා කියන එක. එතකොට දැන් අපි දන්නවා පංච උපාදානස්කන්ධේ පහළ වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් අරමුණු 6 තුල. අරමුණු 6න් තමයි දුක හටගන්නේ. අන්න ඒක තේරුම් ගන්න. ඉස්සෙල්ලා අපේ ඇසෙන් කනෙන් නාසයෙන් තමයි පංච උපාදානස්කන්ධේ පහළ වෙනවා කියන්නේම දුක පහළ වෙනවා කියන එක. දුක හට ගන්නවා කියන එක. ඒතන තමයි අපිට අර සිහියෙන් දකින්නවා කියන්නේ අපි. ඉස්සෙල්ලාම දුක තමයි හටගන්නේ. එතකොට ඕක තේරෙනව නම් තමයි දුක්ඛේ ඥානං කියලා කියන්නේ. අපි දුක තේරුණා කියන්නේ දුක්ඛ සත්‍යයටපත් උනා කියන එක. දුක්ඛ සත්‍ය කියන්නේ අපි දුක්ඛ සත්‍ය දැනගත්තා කියන්නේ. අන්න ඒකයි. ඕක තේරුණා කියන්නේ. දැන් දුක්ඛ සත්‍ය අපි දන්නවා. ඒකට පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක. ඒක අපි දැන් ඔතනින් දැනගන්නවා. දැන් දුක හටගන්නේ මෙහෙමයි කියන්නේ. අරමුණෙන් අරමුණටම අපි දුක හදනවා. උපාදානය වෙනවනේ අපි. එතන. අරමුණෙන් අරමුණටම අපි උපාදානය වෙනවා. ඇසෙන් කනෙන් නාසයෙන් කියන එක. එතකොට දැන් පංච උපාදානස්කන්ධේ පහළ වෙනවා. පංච උපාදානස්කන්ධේ පහළ වෙනකොටම දැන් අපි පංචස්කන්ධයක් පහළ වුණත් පංච උපාදානස්කන්ධයක් පහළ වුණත් හටගත් ඒක මම කලින් තේරුම් කරලා තිනවා. හටගත්ත ගමන්ම නිරුද්ධ වෙන ධර්මතාවයක් නේතන තියෙන්නේ. දැන් පංචස්කන්ධයක් පහළ වුණත් පංච උපාදානස්කන්ධයක් පහළ වුණත් හටගත්ත ගමන් නිරුද්ධ වෙනවා. පංචස්කන්ධයක් පහළ වුණත් හටගත්ත ගමන් නිරුද්ධ වෙනවා. පංච උපාදානස්කන්ධයක් පහළ වුණාම අර ඉතුරු වෙනවනේ. හේතු ඉතුරු වෙනවා. පංච උපාදානස්කන්ධයක් පහළ වුණාම හේතු ඉතුරු වෙලයි නිරුද්ධ වෙන්නේ. අතන හේතු ඉතුරු වෙන්නේ නැතුවයි නිරුද්ධ වෙන්නේ පංචස්කන්ධය. පහළ සිහියෙන් දකින්න තැන. අන්න එහෙම තේරුම් ගන්න. පංච උපාදානස්කන්ධේ පහළ වෙන තැනයි අර උපාදානයේ වෙන තැන. උපාදානයේ වෙන තැන හේතු ඉතුරු වෙලයි නිරුද්ධ වෙන්නේ. අන්න ඒක තමයි දුක කියන්නේ. හේතු ඉතුරු වෙලා අනාගත භවයක් හදන්න හේතු ඉතුරු වෙලා නිරුද්ධ වෙන්නේ. අන්න ඒක තමයි දුක කියන්නේ. අන්න ඒක තමයි දුක්ඛේ ඥානං කියන්නේ. ඒක තේරුම් ගත්තා නම් අන්න ඒක තමයි දුක්ඛේ ඥානං කියන්නේ. අන්න ඒක තමයි දුක හරියට තේරුම් ගත්තා. අන්න අත්පටිසංවේදී. අන්න ඒක තේරුම් ගත්ත පුජ්‍යලයා තමයි අත්පටිසංවේදී වෙන්නේ. අන්න දුක හරියට තේරුම් ගත්තා. අන්න එහෙමයි තේරුම් ගන්නෙ. එතකොට මේක ස්කන්ධ පහෙන් පහටම අපි ඉපදීමක් මැරීමක් සිද්ධ වෙනවා. ඉපදීමක් මැරීමක් ස්කන්ධ පහෙන් පහට මැරෙන ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. දැන් එතකොට අපි දැන් මේක ජීවිතය තුල නෙමෙයි බලන්න ඕනේ ස්කන්ධ පහ තුල බලන්න ඕනේ. අන්න ඒකයිනේ උඩින් කට්ටිය බලන්නේ ජීවිතය තුලනේ. ඒකයි අපිට මේ මාර්ගඵල වලට යන්න බැරි වෙන්නේ ජීවිතය තුල බලන නිසා. දැන් ගොඩක් දෙනෙක් ඔය අවිද්‍යාපච්චය සංඛාරා කියනකොට ජීවිතය තුලනේ බලන්නේ. පෙර ජීවිතය ඉස්සෙල්ලා ජීවිතෙන් ගෙනාපු නිසා කියලා මේ ජීවිතයට ආවා කියලානේ බලන්නේ. ඉන්නේ ඒකයි වරදින්නේ මෙතන. දැන් එතකොට දැන් උතන මේ අර හේතු ඉතුරු වෙලා නිසා තමයි උපාදානයේ නිසා තමයි අපි අර මේ ඒක එතනම නිරෝධ වුණාට අර උපාදානයේ නිසා තමයි අපි අර සසරට අහු වෙන්නේ. නැතුව මේ විඥානය කොහෙවත් යනව නෙමෙයි. විඥානය එතනම නිරුද්ධ වෙනවා. විඥානය කොහෙවත් යන්නේ නැහැ. විඥානය එතනම නිරුද්ධ වෙනවා. අර උපාදානය තමයි ගෙනියන්නේ අපි සසරට අහු වෙන තැන. දැන් ඔය අපිට බල්බයක් වුණත් පත් වෙනවා නිවෙන දෙයක් නේ උතන සිද්ධ වෙන්නේ. අපිට ඒ වුණාට අපි තුලත් මේ ස්කන්ධ පහෙන් පහට නිරුද්ධ වීමක් සිද්ධ වෙන්නේ නැත්තේ නිරුද්ධ වීම පෙනෙන්නේ නැත්තේ ඒක වේගය වැඩි නිසා. අපේ තුලත් සිද්ධ වෙනවා සිතුවිලි
මේ පේන්නේ නැති වේගය වැඩි නිසා. අර බල්බ් එකේ වුණත් අර වේගය වැඩි නිසානේ පත් වෙලාම වගේ පේන්නේ. නැත්තම් ඕකත් නිවෙනවා පත් වීමක් නේ වෙන්නේ. ඒ කියන්නේ හටගෙන නිවෙන ගතියක් තියෙනවා. මේ අපේ ස්කන්ධත් හටගෙන නිවෙන මැරෙන ගතියක් තියෙනවා. ඒ වුණාට වේගය වැඩි නිසා අපිට ඒක අපි මේ ඉන්නවා වගේමයි පේන්නේ. දිගටම තියෙන දෙයක් විදිහටනේ අපිට පේන්නේ. අන්න එහෙමයි මේක තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේක ස්කන්ධ පහෙන් පහට හටගෙන මැරෙන ගතියක් තියෙනවා. එහෙම එකක් තියෙනවා ඉතින්. ස්කන්ධ පහෙන් පහට මරණයක් සිද්ධ වෙනවා. අපිට පේන්නේ නැහැ ඒ වුණාට. මොහොතයි කියන්නේ ඒකනේ. දැන් එතකොට අපිට මේ ස්කන්ධ පහෙන් පහට දැන් එතකොට මේ ස්කන්ධ දැන් මේ උපාදානය වෙනවා කියන එක අපේ පෞද්ගලික වැඩක්. උපාදානය වෙන තැන දැන් මම කෙනෙක් දිහා බැලුවම මම කැමති කෙනා නෙමෙයිනේ. දැන් මන් ළඟ වෙන කෙනෙක් ඉන්නවා නම් මම කැමති කෙනා එයා අකමැති වෙන්න පුළුවන්. හරි? අන්න එතනනේ. දැන් මම එතන උපාදානය කරගත්තා මම කැමතියි කියලා. එතකොට අරයා උපාදානය කරා එයා අකමැතියි කියලා. අන්න ඒකයි පෞද්ගලික දෙයක් කියන්නේ. උපාදානීය වීම. එක්කෙනෙකුට අකමැති එක්කෙනෙකුට තරහකාරයෙක් එක්කෙනෙකුට මිතුරෙක්. අන්න ඒකයි පෞද්ගලිකයි කියන්නේ. අන්න උතන තමයි අපි සසරට අහු වෙන තැන. එක එක්කෙනාට වෙනස් මේක. සමහර එක්කෙනෙකුට උපේක්ෂාවක් වෙන්න පුළුවන්. අන්න එහෙමයි මේක වෙනස් වෙන්නේ. ඔතනයි වෙනස තියෙන්නේ. එක එක්කෙනාට පෞද්ගලිකයි කියන්නේ ඒකයි. පංච උපාදානස්කන්ධේ. එකම විදිය වුණාට හට ගන්නකොට එක එක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙනවා. තේරුම් ගන්න පුජ්‍යලයා අනුව. පේන විදිය අනුව. තේරුම් ගත්ත පුජ්‍යලයට නම් කොහොමදත් උපේක්ෂාව තියෙනවනේ. ඒ ධර්මයේ තේරෙන එක්කෙනාට එයා දන්නවා පෘථග්ජනයටත් පෞද්ගලිකතාවය අනුව වෙනස් වෙනවනේ. පෘථග්ජන කෙනෙකුටත් පෞද්ගලික තමන්ගේ මේවා එක අනුව වෙනස් වෙනවනේ. කැමැති අකමැති කියලා අපි වෙන් කරන්න යනවනේ. ඔන්න ඕක නිසා තමයි මේ අපි මේ උපාදානීය කියන එක හටගන්නේ. මමත්වයේ කියන එක හටගන්නේ. මේ මමත්වයේ හට ගැනීමෙනුත් වෙනස්කම් තියෙනවා කියන්නේ. මමත්වයේත් වෙනස්කම් තියෙනවා. කැමැති අකමැති. සැප වේදනා දුක් වේදනා කියලා කියන්නේ ඒකනේ. සැපක් තියෙනවා දුකක් තියෙනවා. එක්කෙනෙකුට සැපයි එක්කෙනෙකුට දුකයි. එහෙම එකක් තියෙනවා. ඒකයි අතන අර පුනර්භවයේ වෙනස් වෙන්නේ ඒකයි. පව් පින් පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාර වෙනස් වෙන්නේ ඒකනේ. දැන් පව් කරපු එක්කෙනා යනවා සතර අපායේ පින් කරපු එක්කෙනා යනවා දිව්‍ය ලෝකේ. එතකොට පුනර්භවයත් වෙනස් වෙනවනේ. ඒකයි. භව නිරෝධේ නැති වුණාට මෙතන ලෞකික වශයෙන් යහපත් වැඩ කරන එක්කෙනාට හොඳයි. අයහපත් වැඩ කරන එක්කෙනාට අර විදිහට යනවා. එහෙමත් තියෙනවනේ. උපාදානෙත් විවිධ විදිහට බලපානවා ඒක. උපාදානෙත් යහපත් වැඩකට උපාදානෙ වුණා නම් පින් අනුව ඒක හොඳයි. පව් කරොත් ඒකත් උපාදානෙ එකක්. ධානය කරොත් ඒකත් එකක්. ඒක යහපත්. මේ උපාදානෙත් විවිධයි. අන්නේ එහෙම උපාදානෙ. ඒක තමයි ඒක උපාදානෙ මිදෙන්නම ඕනි මේක. මිදීමම අපි දැනගන්න ඕනේ. එන්නේ ඒකයි. ඒකයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනි කියන්නේ. අර තුනින්ම මිදෙන්න ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ. ඒකයි උපාදානං බයං දිස්සා ජාති මරණ ගාමිනෝ කියන්නේ. ඒ කියන්නේ උපාදානයේ තීන කම්ම ජාති මරණ අපිට ගෙනල්ලා දෙනවා. උපාදානයේ තීන නිසානේ ඒ ටික ගෙනත් දෙන්නේ. පුණ්‍යාභි සංකාර වුණත් අපුණ්‍යාභි සංකාර අනිජ්ජාභි සංකාර ඒ තුනෙන්ම ජාති මරණ තියෙනවනේ. ඒ තුනෙන්ම අපි මිදෙන්න ඕනේ. ඒකටයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ.
ඒක තමයි බියක් වශයෙන් දකින්න කියන්නේ. උපාදානේ බියක් වශයෙන් දකින්න ඕනේ. උපාදානේ කියන්නේ මේ දුකනේ. දුක තමයි බියක් වශයෙන් දකින්න කියන්නේ. දැන් ඒකයි දැන් මේ කියන්නේ උපාදානයෙන් මිදෙන්න පුද්ගලයාට තමයි මේක නිදානයක් විදියට. මේක අවබෝධ කරගන්නවා කියන එක නිදානයක් විදියට. ලැබෙන නිදානයක් කියලා බුදුන් වහන්සේ දේශනා කළේ. එහෙම දුකින් මිදීම මේක තේරුම් ගත්ත පුද්ගලයාට දුකින් මිදින්න ලැබීම නිදානයක් පහළ වුණා වගේ. එහෙමයි. ඇයි ඉතින් එයා හැමතිස්සෙම ඉන්නේ නිවීමනේ. ඒකනේ. දැන් එතකොට අර අපිට තවත් ඔය උපාදානය කියන එක තවත් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ අර වච්ච ගොත්ත බමුණට කිව්වා මතකද දන්නේ ඔයගලන්ට අර බුදුන් වහන්සේ වච්ච ගොත්ත අහනවනේ කොහොමද මේ උපාදානය කියන එක පවතින්නේ කියලා. එතකොට අතනත් කියනස උපාදානස් අහන් වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස කියලා. ඒ උපාදානය නිසායි මේ භවයේ යන්නේ කියන එක එතන බුදුහාමුදුරු කියලා. ඊට පස්සේ වච්චගොත්ත අහනවා කොහොමද මේ උපාදානය පවතින්නේ කියලා. එතකොට කියනවා මේ අර දැන් ගිනි දැල් ටිකක් බුදුහාමුදුරු පෙන්නනවනේ ගිනි දැල් ටිකක් දැන් ඔයා දැකලා තියෙනවද ගිනි දැල් කියලා අහලා තියෙනවා. ඊට පස්සේ ගිනි දැල් ඔව් මම දැකලා තියෙනවා ගිනි දැල් කියලා තියෙනවා. එතකොට ගිනි දැල් පවතින්නේ මොකක් නිසාද කියලා අහලා තියෙනවා. එතකොට ගිනි දැල් පවතින්නේ වාතය නිසා. මේ පවතින කියලා බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ගිනි දැල් පවතින්නේ වාතය නිසානේ. අන්නේ ඒ වාතය නිසානේ දැන් ගිනි දැල් පවතිනවා වගේ තමයි මේ අපේ උපාදානය පවතින්නේ මේ සිත. දැන් සිත පවතින්නේ මේ උපාදානිය නිසා කියලා තියෙනවා. දැන් ගිනි දැල් පවතින්නේ වාතය නිසානේ. අපේ සිත පවතින්නේ මේ උපාදානිය නිසා. සිත දිගට අපි අරන් යන්නේ උපාදානිය නිසා. ඒක තේරුණාද? ගිනි දැල් පවතින්නේ වාතය නිසා. අපේ සිත පවතින්නේ උපාදානිය නිසා. ඒ කියන්නේ අපි සසර ගෙනියන්නේ උපාදානයෙන් කියන එක. මේ සිත තියෙන්නේ උපාදානියත් එක්ක. සිත තියෙන්නේ උපාදානියත් එක්ක. ඒකයි මේ උපාදානයෙන් මිදෙන්න කියන්නේ. අපි හිතන්නේ මේ ජීවිතේ කියලානේ මේ සිතයි මේ ඔක්කොම කරන්නේ. අපි ඇලෙන්නේ ගැටෙන්නේ මේ සිතනේ මේ ඔක්කොම කරන්නේ. ඒකයි ආත්මපටිසංවේදී ධම්මපටිසංවේදී වෙන්න කියන්නේ. මේ අර්ථය තේරුම් ගන්න මේක. මේ සිතයි මේ ඔක්කොම කරන්නේ. මේ බාහිර ලෝකයේ දෙයක් නෙමෙයි මේ තියෙන්නේ මේ සිතේ තියෙන දෙයක්. අපි අරය කරා වුණා මෙයා යාළු වුණා ඕව නෙමෙයි මේ තියෙන්නේ මේ හිතේ මේ ඔක්කොම තියෙන්නේ. මේ සිතයි මේ උපාදානය කරගන්නේ. අපි හදාගත්ත දෙයක් මේක. අරය මෙයාට ඇඟිල්ල දික් කරන්න එපා. අරය කිව්වා මෙහෙම මෙයා කිව්වා මෙහෙම. එතන නෙමෙයි මේක තියෙන්නේ. අපි මේ කලින් හදාගත්ත දේවල් මේවා ඔක්කොම. අපි අතීතේ හදාගත්ත දේවල් මේවා. ඒක තේරුම් ගන්න. හිතයි මේක ගෙනියන්නේ අපිව. භවය ගෙනියන්නේ. ඒකයි මෙතන මේක දුරු කරන්න කියන්නේ. ගිනි දැල්ල උඩට යන්නේ මේ වාතය නිසානේ. උඩට යන්නේ. වාතය නිසානේ ඔක්සිජන් වායුව නිසා. ඇත්තටම සත්‍යය මේ හටගන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ නිසාද? නෑනේ වාතය නිසානේ. පස්සේනේ පඨවි ආපෝ තේජෝ එකතු වෙන්නේ මේ ධර්මචයකට ගියාට පස්සේනේ. ඒක එකතු වෙන්නේ. එහෙම නෙමෙයිනේ මෙතන ඉස්සෙල්ලා සිත තමයි මේක ගෙනියන්නේ. එතකොට මේ ආත්මපටිසංවේදී වෙනකන් අපි දැන් කතා කරේ. එතකොට තව ධර්මයට තේරෙනවා නම් එතකොට දුකයි දුකට හේතුවයි අපි දැන් කතා කරේ.
ඒතකොට දැන් තියෙන්නේ දුක නැති වූ තැනයි මාර්ගයයි කියන එක තමයි දැන් අපිට කතා කරන්න තියෙන ඉතුරු වෙලා. එතකොට දැන් අපි දැන් කතා කරේ කාලයෙන් නම් දැන් අපිට දැන් කතා කරන්න තියෙන්නේ දුක්ඛ නිරෝධේ ඥානං කියන එක. දුක නැති වූ තැන කියන්නේ දුක නැති වූ තැන කියන්නේ තණ්හාව නැති වූ තැන කියන එක. තණ්හාව නැති කිරීමෙන් ලැබෙන සැපත දුක්ඛ නිරෝධය කියන්නේ. ඒ කියන්නේ දුක නැති වූ තැන කියන්නේ. එතකොට මේක මේ අය ඉස්සර ජීවිතයකින් තණ්හාව නැති කරන්න බෑ. ඒකට මේක ඇසේ කනේ නාසයේ ඇති වෙන දෙයක් මේක. මේ අය කියන්නේ අරමුණු හයේම ඇති වෙන තණ්හාවක් නේ මේක. එතකොට උපාදාන භව වෙන්නේ වර්තමානයේමයි. ඒකට කියන්නේ පමාද විහාරය කියලා. තණ්හා උපාදාන භවය නොවි ඉන්නත් ඕනින්නේ වර්තමානයේමයි. තණ්හා උපාදානය වෙන්නේ වර්තමාන මොහොතේ තුල. තණ්හා උපාදාන භව නොවි ඉන්න තියෙන්නේ වර්තමාන මොහොත තුලමයි. අන්න ඒකයි කියන්නේ. එතකොට තමයි මේ අරමුණට මුලා වීම තමයි තණ්හා උපාදාන භව වෙනවා කියන්නේ. එතකොට අරමුණට මුලා නොවි අවසන් වීම තමයි තණ්හා උපාදාන භව නොවි අවසන් වීම කියන්නේ. ඒක තමයි නිවීම කියලා කියන්නේ. මේ අපි තණ්හා නැත්තම් උපාදාන නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. එතකොට මමත්වයෙන් ගත්තේ නැත්තම් නෙමෙයි. දැන් මමත්වයෙන් ගන්නව නම් තමයි උපාදානය කියන එක ඇති වෙන්නේ. තණ්හා උපාදාන භව. ඒ කියන්නේ අපි හේතු ඉතුරු කරන තැනනේ. තණ්හා උපාදාන භව කියන්නේ. එතන හේතු ඉතුරු වෙනවා. ඒ කියන්නේ කර්ම බීජ රැස් වෙනවා එතන. ඊළඟ භවයක් හදන්න කර්ම බීජයක් රැස් වෙනවා. නැත්තම් මමත්වයෙන් ගැනීමට. ඒ කියන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්වේ එතන තමයි අපි දැන් දැනගත්තේ අත්පටිසංවේදී විදිහට දැනගත්තේ එතන. ඒතුර දැන් තියෙන්නේ තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. එතන වෙන්නේ එතකොට අවිද්‍යා සංඛාර නෙමෙයි. මේ අවිද්‍යා නිරෝධය විද්‍යා විමුක්තිය එතන වෙන්නේ. අවිද්‍යා නිරෝධය විද්‍යා විමුක්තිය නැත්තම් භව නිරෝධය. අපි කලින් දේශනාවේ කරේ භව නිරෝධය කියලා කියන්නේ එතෙන්ට. විද්‍යා විමුක්තියක් වෙන්නේ එතන. එතකොට අනාගත ඵලයක් ඉපදින්න හේතු නැහැ එතන. අනාගත ඵලයක් ඉපදින්නේ නැහැ එතකොට. හේතු නැතිද? එතකොට නිරෝධයක් හෙවත් ඉවර වීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. අන්න එතන තමයි ප්‍රීති පාමොජ්ජන් කියන එක සිද්ධ වෙන්නේ. එතන. එතකොට ඒක එක තැනකදී මේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක පුහුණු කරන්න ඕනි අරමුණෙන් අරමුණට. අපි එදිනෙදා ජීවිතයේදී අපි අරමුණෙන් අරමුණට ප්‍රායෝගික ජීවිතයේදී මේක පුහුණු වෙන්න ඕනි. ප්‍රායෝගික වෙන්න ඕනි මේක. අරමුණෙන් අරමුණටම මේක බලන්න ඕනි අපි. ඒක තමයි ප්‍රායෝගික වෙනවා කියන්නේ. එතකොට තමයි අර ප්‍රීතිපාමුජ්ජන් කියන එක ධර්මයට අපි පැමිණෙන්නේ. දැන් අර්ථය දැනගත්තම අර්ථ පටිසංවේදී වුණාම අර්ථය දැන් අපි තණ්හා උපාදාන වෙන එක උපාදානය කියන එක දැන් අපි අර්ථය දැනගත්තා. උපාදානය වෙන්නේ මෙහෙමයි කියලා. තණ්හා උපාදාන. එතකොට ඒකෙන් මිදෙන්න අපි දැන් දන්නවා. එතකොට දැනගත්තට පස්සේ තමයි මේ ගතිය අපිට හම්බ වෙන්නේ. ධර්මයේ හම්බ වෙන්නේ එතකොට. දැන් තණ්හා උපාදාන භව නොවි අවසන් වෙන තැන. ඒ කියන්නේ අර අපි වර්තමාන මොහොත දකින්න තැන මේ. ඇලෙන තැන ගැටෙන තැන මේක අපි සිහිය තියෙන්න ඕනේ අපිට. වර්තමාන මොහොත දකින්න තැන. ඒකයි මේක එදිනෙදා ජීවිතේ. ඒක තමයි තමා තුලින් දකින්න ඕනේ කියලා කියන්නේ මේක. තමා තුලින් දැකලා පුහුණු වෙන්න ඕනේ අපි. තත්ත විපස්සති කියන්නේ ඒක වචනෙට විතරක් කියලා බෑ. වචනෙන් දැනගෙන හිටියට කිව්වට බෑ.
අත්ත පටිසංවේදී වෙන්න ඕනි කියන්නේ ඒකයි. එතකොට තමයි ධම්ම පටිසංවේදී වෙන්නේ. ධර්මයේ. එතකොට තමයි අර නිවීම කියන එක හම්බ වෙන්නේ. නිකන් මේක නිවෙන්න බෑ අපිට. නිකන් නිවෙන්න බෑ. අර්ථේ කටපාඩම් කරගෙන හිටියට වචනේ අර්ථය දැනගන්න ඕනි කියන්නේ ඒකයි. ඒක අර දැන් අපි දන්නවා වචනෙට. චතුරාර්ය සත්‍ය මොකක්ද කියන්නේ කිව්වට දාන්නවා වචනේ. එන්නේ වගේ තමයි. මේ වචන වැලක් දැනගත්තට බෑ මේක. පෙළ දහම නිකන් වචනෙන් දැනගත්තට බෑ. තණ්හා උපාදාන භව අවිද්‍යාව පත්‍ය සංඛාරා ඒව නිකන් වචනෙන් දැනගත්තට බෑ. අවිද්‍යාව පත්‍ය සංඛාර කිව්වම මේ දැන් අපිට පටිච්චසමුප්පාද න්‍යායට අනුව අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ඔය සමහර හමුදුරු බණ කියන්නේ පෙර ජීවිතය කියලා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. පෙර ජීවිතය කියලා ගන්න බෑනේ මෙතන. අවිද්‍යාව පත්‍ය සංඛාරා මේ දැන් වෙන මොහොත. අවිද්‍යාව පත්‍ය සංඛාර වෙන්නේ. අර පටිච්චසමුප්පාද පෙළ දහමට අනුව මුලින්ම තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා. ඒකේ එහෙමත් පැහැදිලි කරන අය ඉන්නවනේ. අවිද්‍යාව පත්‍ය සංඛාර පෙර ජීවිතේ විදිහට. එනකොට මේක දැන් මේ මොහොතේ සිදුවෙන දෙයක් විදිහටනේ අපිට දැන් ගන්න තියෙන්නේ. එහෙමනේ. අන්න ඒක එන්නේ ඒක තමයි කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා පෙර ජීවිතේ ගන්නෙ. අන්න ඒක තමයි ආත්මපටි සංවේදී නැති අය. අන්න එහෙම කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉන්නේ. ඒගොල්ලන්ට කල්යාණ මිත්‍රයන් කියලා කියන්න බෑනේ එතකොට. ඒක අත්පටි සංවේදී වෙන්නේ නෑනේ එතකොට පෙර ජීවිතය කියලා ගත්තම. එතකොට ඒ විදිහට ගත්තම මේක අවබෝධ කරගන්න බෑනේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නෑනේ එතකොට. එහෙම ගත්තම අත්පටි සංවේදී වෙන්නේ නෑනේ. බුදුහාඳුරුමනේ මේ දේශනා කරලා තියෙන්නේ. අත්පටි සංවේදී වෙන්න නම් මේ තේරුම හරියටම පැහැදිලි වෙන්න බෑ. එතකොට දැන් ඒක ශ්‍රවණය කරන අයට මේක පැහැදිලි වෙන්නේ අත්පටි සංවේදී වෙන්න පුළුවන් වෙන්නේ. කල්යාණ මිත්‍රයන් වහන්සේටත් මේක අත්පටි සංවේදී වෙලා ඉන්න බෑ. එයා මේ පෙර ජීවිතයේ ගත්තට හරියනවද අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පෙර ජීවිතයේ වෙන දෙයක්ද මේක? දැන් මෙහි මොහොත තුල සිද්ධ වෙන දෙයක් නෙමෙයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක. දැන් මේ අරමුණ තුල සිද්ධ වෙන දෙයක් නේ. අවිද්‍යාව කියන එක. මේ චතුරාර්ය සත්‍ය වර්තමාන මොහොතේදීම සිද්ධ කරගන්න පුළුවන් දෙයක් නේ මේ කියන්නේ. මේ මොහොත තුලම අපි සසරට අහු වෙන විදිය තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ. ඒකේ මිදෙන විදිය තමයි චතුරාර්ය සත්‍ය දැකීම කියන්නේ. අවබෝධ වෙනවා. ඒක දැන් මේ මොහොතේ සිද්ධ වෙන්නේ. උපාදානයෙන් මිදෙනවා කියන්නේ අපි. වර්තමාන මොහොත දැකීම කියලා කියන්නේ. ඒකනේ. චතුරාර්ය සත්‍ය මේ නිකං වචනේ ටික ගත්තොත් බෑ මේක කරන්න. මේක අර්ථය ධර්මයේ දෙකම දැනගන්න ඕනි කියන්නේ ඒකයි. අන්න ඒක දැනගන්න අර්ථය තේරුම් ගැනීම තුල තමයි ආත්ත ධම්ම පටිලාභය කියන ඒවා ඔක්කොම හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ ධර්මයේ දැකීමම කියන්නේ බුදුන් දැකීම කියන එකයි. එතන බුදුන් දකින්න තැන එතන. ඉස්සෙල්ලා පළමුව සවන් දෙන්න ඕනි මේකට. ඉස්සෙල්ලා අහගන්න ඕනි මේක. හරියටම. සවන් දීමෙන් තමයි මේක පළවෙනි සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ ඉස්සෙල්ලා සවන් දීමෙන්. ශ්‍රවණය කිරීමෙන්. නිකම් මේක අර්ථය දැනගන්න බෑනේ සවන් දෙන්නේ නැතුව. ඒකත් හරි මේ අත්පටි සංවේදීව ධම්මපටි සංවේදී වෙච්ච කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහන්න ඕන. එහෙම නැතුව නිකන් අයගේ අහලා සමන් මිල්ලෙන් තමන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. තමන් අනිත් ඒක කියලා දෙන එක්කෙනත් අත්පටි සංවේදී වෙන්න ඕනි. ධම්මපටි සංවේදී වෙන්න ඕනි. අන්න ඒකයි කියන්නේ. ඒකට තමයි අර අහන අය ශ්‍රවණය කරන අයත් අත්පටි සංවේදී වෙන්නේ. ධම්මපටි සංවේදී. ඒක අහගන්නත් ඕනි මේ විදිහට. අත්පටි සංවේදී වෙන විදිහට. වචන ටිකෙන් පොතක් බලාගෙන හරි ඒ කියන එක්කෙනාගේ කියන එක ඒ වෙලාවට විතරක් අහලා මදි මේක අනුගමනය කරන්න ඕනේ මේක. එදිනෙදා ජීවිතේ අහලා හරි මට තේරුණා කියලා මේ හරිම ලස්සනයි හරි හොඳයි එයාගේ කතාව එයා කිව්ව විදිහ කියලා අහලා එතනින් ඉවර කරලා යන එක නෙමෙයි මෙතන තියෙන්නේ. තමනුත් ඒක නුවණින් තේරුම් ගන්න ඕනේ මේක. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඒකයි මේකට අර්ථය පටිසංවේදී කියන්නේ.
ප්‍රඥාව ලබා ගන්න ඕනේ මේකේ. ඒකයි සුතමය ප්‍රඥාව ඉස්සෙල්ලා ගන්න ඕනි. ඊළඟට තමයි චින්තාමය ප්‍රඥාව එන්නේ. ඇහුවට පස්සේ චින්තාමය ප්‍රඥාව. ඊළඟට තමයි භාවනාමය ප්‍රඥාව එන්නේ. පස්සේ ඊළඟට එන්නේ. අන්න එහෙමයි මේක තේරුම්ම ගන්න ඕනේ. මේ අනුගමනීය ප්‍රතිපදාව තුලින් තමයි භාවනාමය ප්‍රඥාව එන්නේ. අර දැන් අපිට ප්‍රායෝගික කරනකොට තරහ එන තැන මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. අන්න එතනයි භාවනාව තියෙන්නේ. ඇලින තැන, ගැටෙන තැන එතනයි භාවනාව තියෙන්නේ. අපිට අපි වැඩක් කරමින් ඉන්නකොට මම ගිය දේශනාවෙදිත් කිව්වේ භව නිරෝධය කරන තැන මම දේශනාවෙදිත් කිව්වේ ඒකයි භාවනාව තියෙන්නේ මේ කොහෙවත් ගිහිල්ලා නෙමෙයි. තමන් එදිනෙදා කරන ජීවිතේ තමන් කරන එදිනෙදා වැඩ කටයුතු වලදී තමන්ට හිතට එන එක කනට එන එක ඇහැට පේන දේ අන්න එහෙම තැන්වලදී තමන්ට ඕනි වැඩක් කරන වෙලාවෙදී ඒක ප්‍රායෝගික වෙනවා කියන්නේ. එතනයි භාවනාව තියෙන්නේ. භාවනාවේ ප්‍රඥාව කියන්නේ ඒක. එතනයි චතුරාර්ය සත්‍ය දකින්න තියෙන්නේ. මාතෘකාව වෙනස් වුණාට එකම දේ මේ කරන්න තියෙන්නේ. අද මාතෘකාව මම චතුරාර්ය සත්‍යයෙන් ගත්තා. එදා භව නිරෝධයෙන් ගත්තා. ඒ කොහෙන් ගත්තත් එකම දේ මේ කරන්න තියෙන්නේ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එකම දේ මේ කරන්නේ. භාවනාවේ ප්‍රඥාව ඒ තියෙන්නේ එතන. ඒ කියන්නේ දුක නැති කරන මාර්ගයේ මේ අපි යන්නේ. දුක නැති කිරීමේ මාර්ගයේ යන්නේ. ඒක මේ පාරක් තියෙනවා මාර්ගය කියන්නේ මේ පාරක් තියෙනවා මේ කොහේ හරි යන පාරක්. තාරා පාරක් වෙනවද? ඕවා නෙමෙයි මේ තියෙන්නේ. එහෙම පාරක් නෙමෙයි මේකේ තියෙන්නේ. එතකොට අපි දැන් අර දුකට අහු වෙන පැත්ත තමයි ප්‍රමාද විහාරය කියන්නේ. ප්‍රමාද විහාරී කියන්නේ. අපිට සිහිය නැති පැත්ත. නැති පාර. අපි පුරුදු පැත්ත හැමතිස්සෙම හරි පුරුදු කරමින් හිටපු පැත්ත තියෙනවනේ. ලෞකික ජීවිතේදී පෘථග්ජන පැත්ත. අර අනිත් අය යන පැත්තටම යන්නේ. අර හරකේ ගිය පැත්තටම යනවා වගේ අර කොච්චර පුරුදු කරත් අන්න ඒ වගේ යන්නේ. ඒක තමයි අර අපි ගිය පැත්ත. පරණ පුරුදු පාර. ඒක නෙමෙයි දැන් බුදුහාඳුර දේශනා කරලා තියෙන්නේ. අපිට දැන් අලුත් පාරක්. අපි අර පරණ පැත්තටම යන්න හදන්නේ. ඒක නෙමෙයි දැන් අලුත් පාරක් අපිට. ගිය පැත්තට යන්න කියන්නේ. අපිට දැන් භාවනාවේ ප්‍රඥාව දැන් තියෙන්න ඕනේ අපිට. හැමතිස්සෙම සිහිය කියන පාර. බුදුන් දැක යන පාරයි. ඒ පැත්තටයි හිත යොමු කරන්න ඕනේ නේද? අපි අර අතන සිත අපේ දැන් ඉස්සෙල්ලා අපි මං කතා කරේ අර සිත උපාදානය කරමින්ම ඉන්නේ අපිව. උපාදානයේ පැත්තටමනේ අපි හරවන්නේ. උපාදානය කරගන්නමනේ අපිව හරවන්නේ. ඒකට නැමෙන්න හොඳ නැහැ සිතට. සිහියට එතෙන්ට සිහිය ගේන්න ඕනේ අපි. අර ආස්වාස ප්‍රාස්වාසයට නෙමෙයි අපි දැන් සිහිය ගෙනියන්න ඕනේ. අතෙන්ටයි සිහිය ගෙනියන්න ඕනේ. තරහා එන තැනට කාම විතර්කයට උප්පන්න කාම විතක්කං. උප්පන්න ව්‍යාපාද විතක්කං. උප්පන්න විහිංසා විතක්කං. එතෙන්ටයි සිහිය ගෙනියන්න ඕනේ. දැන් ආය ආස්වාස් ප්‍රාස්වාස දිහාට සිහිය ගෙනියන්න එපා. ඒකට නෙමෙයි කියලා මේ සරියුත් මහ රහතන් වහන්සේ කියලා තිනවා ආස්වාස් ප්‍රාස්වාසයට නෙමෙයි මේ කියලා තින්නේ මේ හුස්ම ගන්න එකට නෙමෙයි කියලා තිනවලු ආනාපාන සතිය කියන්නේ කියලා. එහෙමත් කියලා තිනවලු පොත්. ඒක නිසා මේ ඕකට දැන් සිහිය ගෙනියන්න එපා නහයට. ඒක හොඳයි අර මේ සිතුවිලි ගොඩාක් එන මුල් අවස්ථාවේ. දැන් එතෙන්ට ගෙනියන්න එපා. දැන් දැන් ඒ උස්ම කියන එක ඒක අපි අර මේ හොඩිය පන්තියේ ඉන්නකොට අපි අර මුල්ම කාලේ දන්නේ නැතුව ඉගෙන ගන්නකොට කරනවා වගේ දැන් එතෙන්ට Tamanට තරහක් සිතක් එනකොට දැනීමට ඒ දැනෙන තැනටයි සිහිය ගෙනියන්න ඕනේ. මේක දැන් මට ඇලෙන ගතියක් ඇලීමක් ආවද ගැටීමක් ආවද කියන තැනට තමයි
සිහිය හරවන්න ඕනේ අපි. සිහිය අනිත් පැත්තට හරවන්න ඕනේ. දැනෙන්න එතෙන්ටයි සිහිය. සතිය අපේ මේ සිතට යෝජනා කරන්න ඕනේ. සිතටයි මේක අන දෙන්න ඕනේ. අන කිරීමක් නෙමේ කරන්නේ. දැන් අතනේ නහයට උස්මටනේ අන කරේ. දැන් මෙතන අර එන විතර්කයට අකුසලයේ කරන්න එපා කියන එකටයි දැන් මෙතන අන කරන්න ඕනේ. ළමයෙකුට දැන් අපි අන දෙන්නේ අහවල් වැඩේ කරන්න එපා කියලා. අන්න ඒක දැන් තමන්ගේ පැත්තට හරව ගන්න. අනුන්ටනේ කලින් හැරෙන්නේ. දැන් තමන්ගේ පැත්තට හරව ගන්න ඒක. තමා තුලින් මේක දකින්න තියෙන්නේ. අන්න ඒකයි. අකුසලයක් කරන්න යන එක සතියෙන් තමන්ගේ පැත්තට හරවන කුසල චෛතසිකයක් නේ සතිය කියන එක. අන්න ඒක තමන්ගේ පැත්තට හරවන්න ඕනේ. එන්නේ ඒකයි කියන්නේ. දැනීමක් නෙමේක. දැනීමක්. අරකින් දැනීමක් නේ පුරුදු කර. ඒ දැනීම මේකට හරව ගන්න. කුසල චෛතසිකේ. මේ දැනීම සතිය කියන්නේ කුසල චෛතසිකයක්. ඒ පැත්තට හරවන්න. එතකොට තමයි ඉක්මන් වෙන්නේ. සිහිය ඒ කියන්නේ සිතට යෝජනා කරන්න ඕනේ අපි ඒක. ඒතුර අර උපාදානයට ඉඩ දෙන්නේ නැහැ යා. සතියට ඉඩ දෙන්නේ. උපාදානයට ඉඩ දෙන්නේ. දැන් උපාදානේනේ අපි වළක්වන්නේ. අපි හොඳ මාර්ගයෙන් වළක්වන්නේ උපාදානේනේ මමත්වෙන් ගැනීමනේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ එතකොට. දැන් බුදුන්ගේ අනුගාමිකෙක් විදියට සතිය මෙයා කළා තින්නේ. උපමා කළා තින්නේ. එතින්ද සතිය ගෙනකොම අන්න බුදුන් දකිනවා අපි. එන කොහෙවත් තියෙන නිවීමක් නෙමෙයි මෙතන මේ පෙන්නන්නේ. බුදුන් ආයේ දකින්න මේ කොහෙවත් යන්න අවශ්‍ය නැහැ කියන්නේ ඒකයි. බුදුන් තමයි එතන ඉන්නේ අපි හදවත තුල බුදුන් ඉන්නවා කියන්නේ ඒකට. බුදුන් දකින්න ආයේ මේ කකුල් කඩාන කොහෙවත් යන්න අවශ්‍ය නැහැ දැන්. ඒකයි මේ කියන්නේ මේ. අය දුවන්නම් වාලේ අර කෙටේල දුවනවා වගේ අපිට කවුරුවත් කිව්වා කියලා අන්න අහවලත් යනවා අහවල් දිහාව කියලා අපිට දැන් යන්න අවශ්‍ය නැහැ. මෙන්න මේක බුදුන් දැක යන්න. මෙතනයි බුදුන් ඉන්නේ. ඒක දකින්න උත්සාහ කරන්න. දැන් අපිට තේරෙනවා අර පිරිත්වලට දාලා තියෙන විදිහට අර ඒ පිරිත් කිව්ව ඒක මේකනේ මේ කියලා තියෙන්නේ කියලා දැන් මේ ධර්මදේශනාව තේරෙනකොට තමයිනේ අපිට ඒක තේන්නේ නේද? අර නන්දි රාග සාගතා කියන ඒවා දැන් තමයි ඒක මතක් වෙන්නේ නේද? ඒක මේ කියලා තියෙන මේ තණ්හාවටනේ මේක නේද? මම තණ්හාව නැති කරන එකනේ මේක කියලා තියෙන එක. අන්න එහෙම ඉතින් එහෙම ටිකක් දැන් අර අපි ඉස්සෙල්ලම කිව්වේ අර ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං කියන එකත් මේකෙම යන එකක් නේද? ඒකනේ මේ තණ්හා උපාදාන භව ඒ අර අවිද්‍යාව පත්‍ය සංකාර එහෙම අපි අර පටිච්චසමුප්පාද න්‍යායයටත් කිව්වේ නේද? ඒ වගේ මේ ඒකත් දේශනා කරලා තියෙන්නේ මේකෙම තමයි. ඒකක් කියලා තියෙන්නේ මේකම. අන්න ඒකනේ අපි ඉතින් ඒවා මේ වචනින් විතරනේ ඉස්සර ඇහුවේ. ඒ දැනට වුණත් පිරිත්වලනේ ඒවා කියන්නේ නේද? දැන් වුණාට අපි දන්නවා මේක අපි මේ ප්‍රායෝගික වෙන විදිහ අපි දැන් දන්නවා ඉතින්. අපි මේ ජීවිතය තුළ සිදුවෙන දේ අපි දැන් දන්නවා. කෙලෙස් වටය, මේ කර්ම වටය, විපාක වටය කික අපි ඒවා දැන් දන්නවා. ඉස්සර අපි ඕවා දන්නේ නැහැ. අන්න ඒකයි චතුරාර්ය සත්‍ය ඒවා අපි තේරුම් අරන් හිටියේ නෑනේ ඉස්සර. අර ඒකෙත් තිබ්බේ අර චතුරාර්ය සත්‍ය අවිද්‍යාව පත්‍ය සංඛාරා අර කලින් දැනට උනත් එහෙම ආමුදුරුවරුනේ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒක කර්ම වටේ ඉස්සරාත්මේ වෙච්ච දෙයක් කියලානේ නේද? එහෙම එකක් නිසා මේ දැන් ඉපදිලා ඉන්නේ කියලා එහෙමනේ. එහෙම නෙමෙයිනේ මේක වර්තමාන මොහොතේම සිදුවෙන දෙයක් නෙමේක මේ තුන් වට තුනම මේ මොහොතේම සිදුවෙන දෙයක් නේ. එහෙම කියලා නෙමෙයිනේ අර පටිච්ච සමුප්පාද න්‍යාය සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ. ඒක ජීවිත තුනකටනේ ඒකේ විස්තර කරන්නේ.
ඒ නට මේක මේ වර්තමාන මොහොත තුල සිදුවෙන දෙයක් නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේ මේකේ එහෙම ගියොත් එහෙම අපිට මේ චතුරාර්ය සත්‍යයක් අවබෝධ වෙන්නේ නැහැ. ඒක කොහොමද අපි පෙර ජීවිතයකට යන්නේ? මේ වර්තමාන මොහොතේ දුරු කරන්න තියෙන දේයක් පෙර ජීවිතයකට ගිහිල්ලා දුරු කරන්න පුළුවන්ද? මේ වර්තමාන මොහොත තුල අපි අර uppannam කාම විතර්කය කියන්නේ මේ දැන් සිදුවෙන විතර්කයක් එන විතර්කයක නේ තියෙන්නේ. ඒක කොහොමද පෙර ජීවිතයක් කියලා ගන්න බෑනේ. ඒක විතර්කේ ඒක එන විතර්කي දුරු කරන්න තියෙන්නේ මේ දැන් කියන මොහොතේනේ. නේද? එතකොට කොහොමද පෙර ජීවිතයකට යන්නේ? අන්න එහෙම අපි හිතන්න බෑ. එතකොට කොහොමද අපි මේ චතුරාර්ය සත්‍යයක් අපිට මේ සෝතාපන්න ඵලයකට යන්න පුළුවන්ද? ඒක පෙර ජීවිතයක් කියලා ගත්තොත් එහෙම. එතකොට අනුගමනීය ප්‍රතිපදාවක් නැහැනේ. එහෙම බලනකොට එතකොට මේ අර්ථපටි සංවේදී වෙන්න පුළුවන්ද? ඒකනේ අර්ථයේ තේරෙනවද එතකොට? එතකොට ඒක කීමකට විතරයිනේ තියෙන්නේ. වචන ටිකකට සීමා වෙලා විතරයිනේ තියෙන්නේ. එහෙම නෙවෙන්නේ එතකොට. එතකොට බලන්නකෝ ඒක දේශනා කරන අයත් එතකොට අර්ථපටි සංවේදී වෙලාද? අන්න ඒකනේ. ඒකයි මේක වර්තමාන මොහොතේ දකින්න තියෙන දෙයක්. මේ ඒ වෙලාවෙම නිවෙන්න තියෙන දෙයක්. චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන් මේ මොහොතේ අවබෝධ වෙන්න තියෙන දෙයක්. එතකොට කොහොමද මේක මේවා කරලා තියෙන්නේ? තේරුම් කරන්නේ කොහොමද මේක? තේරුම් ගන්නේ කොහොමද? ඒ වගේ දේශනා කරනකොට අන්න ඒකයි කියන්නේ අපිට තාම අර බමුණන් විසින් දේශනා කරපු දේවල් තාමත් ඒ හනමිටිය ඔළුව තියාගෙන යන අය ඉන්නවා තාමත්. තව මේ හරියට දේශනා කරන අයටත් තව දොසුත් කියනවා. විකෘති කරනවා. අන්න ඒ වගේ සමාජයක තමයි අපි ඉන්න වෙලා තියෙන්නේ. ඒක නිසා තෝරලා බේරලා තමයි අපිට දැන් මේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අපිට දැන් බණ අහන්න වෙලා තියෙන්නේත් එහෙම. ඒ වගේ ඒ වුණාට අපි දැන් ඒ මොනා කිව්වත් දැන් අද උදේ ඒ කතා වුණත් අපි අටලෝ දහමට දැන් මේක තේරෙන්න අපි අටලෝ දහමට මූණ දෙන්න දන්නවා දැන්. අටලෝ දහමට මූණ දෙන විදිය දන්නවා. අටලෝ දහම මොන විදිහට ආවත් අපි නොසලී ඉන්නවා. ඒ මොනා කිව්වත් අපි පිළිගන්නේ. අන්න ඒකයි මේ ධර්මයේ වටිනාකම. අපිට තේරෙනකොට දැන් අපි අටලෝ දහමට සැලෙන්නේ නැහැ. ඉතින් මේක සමාජයේ හිම තමයි. ඒක බුදුහාමුදුරන්ගේ කාලෙත් තිබුණා. ඒ වගේ කතාන්තර බුදුහාමුදුරෝ ඒවට සැලුණද? නෑනේ. ඉතින් අපිත් එහෙම සැලෙන්නේ නැහැ. මේක තේරෙන්න. අපිට ඔයිට වැඩි ඒවා තව ඉස්සරහට එන්න පුළුවන්. අපි දැන් ඕවට සැලෙන්නේ නැහැ. අපිට මොනවාවත්. අපි නිහඬයි. අන්න ඒකයි මම කියන්නේ. ඒකයි මේ ධර්මයේ වටිනාකම කියන්නේ. ඒකයි. ඉස්සර පෘථජන කාලේ ඕවට සැලීගෙන ගියා. දැන් යන්නේ නැහැ. ඒකයි. අපි දැන් යන්නේ නැහැ. එතකොට දැන් ඔතන ඔය අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේම තණ්හා උපාදාන භව වීමට. හරි. එතකොට දැන් ඔය භව නිරෝධෝ කියන්නේ ඒකට. අවිද්‍යාව පත්‍ය සංඛාරා නැහැ කියන තැන. අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධෝ කරන තැන. අන්න එහෙමයි නිබ්බාණං කියන්නේත් ඒකටමයි. භව නිරෝධෝ නිබ්බාණං කියලා කියන්නේ. ඒක විද්‍යා විමුක්ති කියන්නේත් ඒකමයි. භව නිරෝධෝ නිබ්බාණං. භව නිරෝධෝ නිබ්බාණං. භව නිරෝධෝ නිබ්බාණං කියන්නේත් ඒකමයි. තණ්හා නැත්තම් උපාදාන නැහැ. තණ්හා නැත්තම් උපාදාන නැහැ. තණ්හාව නැති තැන දුක නැහැ. කියන්නේ උපාදාන නැහැ කියන එකනේ දුක නැහැ කියන්නේ. තණ්හාව නැහැ කියන්නේ. තණ්හාව නැති තැන දුක නැහැ. දුක නැහැ කියන්නේ උපාදාන නැහැ කියන එක. උපාදාන නැති තැනනේ දුක නැහැ කියන්නේ. ඔව් දුක නැහැ කියන්නේ උපාදානනේ දුකයි කියන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන්නේ ඒකනේ. දුක කියන එකනේ උපාදානයි කියන්නේ. තණ්හාව නැති තැන දුක නැහැ. ඒකයි සත්‍ය ඥාණයටපත් වෙනවා. දැන් එතකොට මේ
දැන් අපි ඔය ලෞකික ධාන වලින් එන සමාධිය තියෙනවනේ. ඕක සම්මා සමාධිය නෙමෙයි. ඒක මිච්ඡා සමාධිය. ওই ලෞකික ධාන අපිත් ඉස්සර වැඩුවනේ. ඒකට ඉන්න කැමති. ඒ කැමැත්ත තියෙනව නේද? ඒකේ ඉඳ අපි පැය ගණන් ඉඳ ආසයිනේ. ඒකත් උපාදානය. ඒකත් අවිද්‍යාපත්‍ය සංඛාරා. ඒකත් භවය හදනවා. එතකොට අපි ඒකට කැමතිනේ. අපි පැය ගාණක් ඉන්න කැමතියි ඒකට. ඒ වුණාට ඒක සම්මා සමාධි නෙමෙයි. ඒක මිච්ඡා සමාධිය. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර තිබිච්ච එකක් නේ ඕක. දැන් ඔය අපේ සමහර කියන්නේ එක දේවල් පේනවා කියලා. නෙළුම් මල් පිපෙනවා පේනවා. අර මේ කියලා ඒ සමාධියේ ඉන්නකොට. ඒ සමාධිය. ඒ වුණාට ඒක මිච්ඡා සමාධිය. එක රූප පේන එක. ඒක මිච්ඡා සමාධිය. අරක ආනන්තරික සමාධිය. බුදුන් වහන්සේ දේශනා පහළ වුණාට පස්සේ බුදුන් වහන්සේ මේ කෙලෙස් ප්‍රහීන කරලා එන සමාධිය තමයි මේ ආනන්තරික සමාධිය කියන්නේ. අන්න ඒකයි. ඒක සමාධි දෙක වෙනස තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපි මේ දෙකම කරලා තියෙන නිසා අපිට දැන් දෙකේ වෙනස තේරෙනවා. හරි? දැන් ඔය එකක් කරන අයට තමයි අරකම හනමිටිය කරගහගෙන ඉන්නේ. හරි? තේරෙනවද? අරකම කරගහගෙන ඉන්නේ ඒකයි එකක් කරලා තියෙන නිසා. අපිට දැන් දෙකක් කරලා තියෙන නිසා දෙක වෙනස තේරෙනවා. අරක ඉක්මනට කැඩෙනවා මේක කැඩෙන්නේ නැහැ. අන්න ඒකයි. මේක කැඩෙන්නේ නැහැ. ආනන්තරික සමාධිය කියන එක ඒක කැඩෙන්නේ නැහැ. අර මිච්ඡා සමාධිය තමයි ආපහු ගන්න අයියෝ අද නම් පොඩ්ඩක්වත් ආවේ නැහැ කිව්වේ අපේ දවස්වල. අද මෙච්චර වෙයිටි වෙලා හිටියා අයියෝ කීයටවත් ආවේ නැහැ කිය ඒ දවස්වල මට මතකයි අපි කතා කරා. එතකොට දැන් ඔය මේ දැන් බුදුහාඳුරාර පිරිත් ඒකේ රතන සූත්‍රයේ නේද සමාධිමානං තරිකඤ්ඤ මාහු කියලා තියෙන්නේ නේද? රතන සූත්‍රයේ. ඒක තරම් වෙන සමාධියක් නැහැ කියන එකනේ කියන්නේ. ඒ සමාධිය තරම් වෙන සමාධියක් නැහැ කියන එක කියන්නේ. රතන සූත්‍රයේ තියෙන්නේ. ඒකයි ඒ කියන්නේ. ඒක තමයි භව නිරෝධ වෙනකොට එන සමාධිය. ඒක කියන්නේ. භව නිරෝධය වෙනකොට ඒක එන්නේ. ඒ කෙලෙස් ප්‍රහීන වෙනකොට ඒක එන්නේ. ඒ සමාධිය. අරක කෙලෙස් යටපත් කරනකොට එන සමාධියනේ. එහෙම නැත්නම් ඈත් කරනකොට. මේ සමාධිය එන්නේ. මේකයි. ඒකයි දැන් මෙතන මේක තේරුම් ගත්තේ කෙනෙකුට බොරුව කරන්න බැරි. අයන් අපි මේ දෙකම කරලා තියෙනවා. හරි? අපි අරකත් කරලා තිනවා මේකත් දැන් කරලා. කරමින් යනවා. එතකොට අරක විතරක් කරපු අයට මේක කරලා නැති අයට ඒක තමයි ලොකුම දේ කියලා ඒගොල්ලෝ තාමත් හිතාගෙන ඉන්නේ. ඒක නිසා මේක වැරද්දක් කියනවට කැමති නැහැ. අන්න ඒකක් තියෙනවා. දැන් මේක කරලා තියෙන නිසා අපිට දැන් දෙකේ වෙනස තේරෙනවා. අන්න ඒකයි. අන්න ඒකයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. දෙකේ වෙනස මොකක්ද කියලා. ඒකයි මේක කියන්නේ මේක බුදුන් වහන්සේම තේරුම් කරලා තිනවා. මහණෙනි මහණන් හට හෝ ඕනි කෙනෙකුට ශාස්ත්‍රවරයා හෝ වේවා ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් හෝ වේවා චතුත් සත්‍ය දේශනා කරන විට ඒ පරිදි ඒ අරුත් පෙළ දහම දැනගත්තා වෙයි. පෙළ දහම මනාකොට දැනගන්නා වෙයි. ඒක තමයි අර්ථය ධර්මයේ දැනගන්නා වේ හට ප්‍රමෝදය උපදී. ප්‍රමෝදය කියන්නේ නිරෝධ වෙනකොට ඇතිවන සංසුන් භවය. ඒක තමයි මාර්ගඵලය කියන්නේ. ඒ බුදුහාඳුරෝම දේශනා කරලා තියෙන එක. එහෙම කෙනෙක් නැතුව මේක දේශනා කරන්න බෑ කියන එක මේ කියන්නේ. ඒ චතුරාර්ය සත්‍ය දැකපු කෙනෙක් මිසක මේක නිකන් අයට නිකන් වචනයට දේශනා කරාට අනිත් අයට කොහොමද අර්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී කරන්නේ කොහොමද කියලා අහන්නේ ඒකයි. එහෙම අය කෙනෙක් විතරයි මේක දේශනා කරන්න ඕනි කියලා කියන්නේ බුදුන් වහන්සේ. ඒකයි මේ අපේ ස්වාමීන් වහන්සේ මේක ලියපු එකක් මම ලියාගත්තේ.
කරපු එකක් මම ලියාගත්තේ. මම බුදුන් වහන්සේ තමයි මේක පාලියෙන් ලියලා තියෙනවා. මේ සිංහල තේරුම විතරයි ලියාගත්තේ. එහෙනම් බුදුන් වහන්සේ මම දේශනා කරලා තියෙන එක. ඒ කියන්නේ මේ ඒ වගේ මේ ගරුකටයුතු ස්වාමීන් වහන්සේ හෝ නමක් හෝ වේවා චතුස්සත්‍ය දේශනා කරන විට ඒ පරිදි අරුත් පෙළ දහම දැනගන්නා වේ. ඒ කවුරු හරි කෙනෙක් දේශනා කරනකොට ඒක ඒ අරුත දැනගන්න ඕනිලු. ඒ කියන්නේ අර්ථපටිසංවේදී වෙන්න ඕනේ ඒක. අන්න ඒකයි ඒ කියන්නේ. නිකන් මේක දේශනා කරලා බෑ. ඒක අර්ථය හරියට ගැඹුරින් දැනගන්න ඕනේ. දැනගන්න නැතුව දේශනා කරන්න එපා කියන එක ඒත් කියන්නේ. එතකොට කොහොමද අනිත් අය ශ්‍රවණය කරන අය තේරුම් ගන්නේ කොහොමද? එතකොට වචනයට විතරනේ එතකොට මමත් බණ දන්නවා කියලා එතකොට එහෙම කියන අය නම් ගොඩක් ඉන්නවනේ නේද? මමත් බණ දන්න කියන අය, කරුණු ටිකක් දැනගන්නවා කියන අය, කරුණු දැනගන්න අය ගොඩක් දෙනෙක් ඉන්නවනේ අපි අතර. ධර්ම කරුණු ටිකක් දැනගන්න අය, පිළිවෙලකට නැතුව ওই ධර්ම කරුණු ටිකක් දැනගන්න අය මේක කොනක් පොටක් නැතුව අර ඒක දැනගත්ත ඒ ධර්මයටපත් වෙච්ච කෙනාට තමයි අර ප්‍රීති ප්‍රමෝදය ඇති වෙන්නේ. එතන නිවීමටපත් වෙන්නේ. අවසානයේ. ඒකයි. ඒ කියන්නේ නැවත නැවත භාවිතා කිරීම තුලින් මේක මාර්ගයට යනකොට ඒක නැවත නැවත භාවිතා කරන්න ඕනි. එකපාරම දෙන්නේ නැවත. එතකොට තමයි මේක ප්‍රීති ප්‍රමෝදයටපත් වෙන්නේ. ඒකට තමයි අර ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ. බොජ්ජංග අන්තිමට වෙන්නේ ප්‍රීති සම්බොජ්ජංග, ඊළඟට උපේක්ෂා. ඒ කියන්නේ මේ කෙලෙස් දුරු වෙනකොට එන தත්ත්වයක් මේක. කෙලෙස් දුරු වෙන්න ඕනි අපි. කෙලෙස් දුරු වෙනකොට එන தත්ත්වයක් මේක. Tamange තියෙන කෙලෙස් දුරු වෙනකොට එන தත්ත්වයක් මේක. ඇයි කෙලෙස් එනකොටම Taman දකින්නවනේ. දකින්නකොට දුරු වෙනවා එතකොට. ඇතුලේ තියෙන කෙලෙස්නේ අපි උපාදානය කියන්නේ අපි ඇතුලේ දාගත්තේවනේ. මමත්වෙන් දාගත්තේවනේ. ඊවනේ. සිත ඇතුලේ සිත ගෙනියන්නේ ඒකනේ. නැත්තම් මේ ආයේ මේක දුරු වෙන මේ නිවන කියන්නේ මේ උපාදියක් ලැබෙන එකක්ද නැත්තම් කාගෙන් හරි මොකක් හරි උපාදියක් ලැබෙන දෙයක්ද මේක? Tamanට ලැබෙන දෙයක් මේක. Tamanගේ මේ කෙලෙස් නැති කිරීම. කොහෙන්වත් ලැබෙන දෙයක්ද මේක? මාන්නයක් හදාගන්න ඕනි එකක්ද නෙමෙයි. මාන්නේ දුරු වෙන එකක්. නිහතමානී කියන්නේ ඒකනේ. මාන්නේ දුරු වීම. දුක නැති වෙන එක තමයි එකම නිවන. දුක්ඛ නිරෝධගාම. පටිපදා. දුක්ඛේ ඥාන. දුක්ඛ නිරෝධ නිබ්බාන. කියන්නේ ඒ වචන ඔක්කොම කියන්නේ ඒකට තමයි. කොහෙවත් ආයි නිවනක් යන්න අපි හොයන්න දෙයක් නැහැ. Taman ළඟම තමයි ඒක තියෙන්නේ. ඒක අරගන්න ඕනි අපි. ඒක අපි ළඟම තියෙන දෙයක් මේක. අපි විහිං වහලා තියෙන්නේ. අර උපාදානයේ විහිං තමයි වහන්නේ මේක. ඒක අපි ඒක ඇර යන්න ඕනි. තේරුණාද? කොහෙවත් තියෙන නිවනක් නෙවෙයි මේක. අපි ළඟමයි තියෙන්නේ ඒක. ඒකයි. යතෝ සම්මාස්සති කියන්නේ ඒක අරගෙන යන්න ඕනේ අපි. එතකොටයි මේක හම්බ වෙන්නේ. කන්දානම් උදයව්‍යයන් කියන්නේ ඒක. එතකොට තමයි අර කන්දානම් උදයව්‍යයන් කියන්නේ. අර උදයව්‍ය ඥානෙ ලැබෙනවා කියන්නේ ඒක. කන්දානම් උදයව්‍යයන් කියලා අපි අර දන්නේ නැති කාලේ උදයව්‍ය ඥානෙ හෙව්වනේ. නිකන් මේ පුතිම මේ භෞතික දෙයක් කියලා. එහෙම නෙමෙයි මේක. ඒක කන්දානම් උදයව්‍යයන් කියන්නේ අර කෙලෙස් නැති වෙනකොට ලැබෙන දෙයක්. ඒක. එතකොට තමයි ප්‍රීතිපාමොච්චන්. අමතං නම් විඥානනම් කියන්නේ වචන එන්නේවා.
ඒ වචන ටික ඔක්කොම සෙට් එකක්ම තියෙන එකට කියන්නේ. දැන් බුදුන් වහන්සේ දේශනා කළා තිනවා මහණෙනි යා විමුක්තායතනයක යමෙක් කෙලස් තවන වීරිය ඇතිව නිවන කරා යන සිත් ඇතිව වාසය කරන විට ඔහුගේ අවිමුක්ත වූ චිත්තය ඒ කියන්නේ මේක වීරියෙන් අපි කෙලස් තවන කියන්නේ කෙලස් දුරු කරමින් යනකොට වාසය කරනවා නම් එහෙම සිත් ඇතුව වාසය කරනවා නම් ඔහුගේ අවිමුක්ත වූ චිත්තය ඒ කියන්නේ අවිමුක්ත කියන්නේ දැන් කෙලස් තියෙන සිත අවිමුක්ත කියන්නේ ඒකනේ විමුක්තියක් නැහැනේ මේ සිඳලා නැහැනේ කෙලස් ඒ කියන්නේ පුතග්ජන කෙනෙක්ගේ සිත චිත්තය විමුක්ත වේ ඒ කියන්නේ කෙලස් දුරු වෙනවලු නම් අපරිත වූ ආශ්‍රවයන් පරිශ්‍රිත හෙවත් කෙලවරට වෙන්නම් අන්‍ය ප්‍රාන්ත පාලියෙන් දාලා තියෙන හෙවත් කෙලවරට වෙත්නම් අන්‍ය ප්‍රාන්ත කියන්නේ අරහත් ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඒක ඇත්තටම හොඳටම යනවා කියන එක. ඒ කියන්නේ කෙලවරටමපත් වෙනවා කියන්නේ. ඒක කියන්නේ. ඒක තමයි මේ කියන්නේ මේක පළවෙනි විමුක්තායතන එකනේ මේ චතුරාර්ය සත්‍යයෙන්ම අපිට නිවනට යන්න පුළුවන්. එකකින්ම අපිට යන්න පුළුවන් නිවනට. මේක අවබෝධ කිරීමෙන්ම නිවනට යන්න පුළුවන්. ඒකයි කියන්නේ. ඒකින්ම මේක අවබෝධ කර ගැනීමෙන්ම ඒකම කෙලස් තව යනවා නම් ඒකින්ම යන්න පුළුවන් කියන එක ඒකින් අදහස් කරා. එසේනම් ඔබ හැම දිනාටම මේම චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් නිවන් මඟ පාදා ගන්නට මේ පැහැදිලි කිරීම හේතු වාසනා වේවා කියා ආශිර්වාද කරන අතර මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ වදුල්ලේ කූල් ස්ප්‍රින් පරිශ්‍රමයේ අධිපති මහත්මයා හා එම මහත්මියගේ සොහොයුරා වන ඇමරිකාවේ පදිංචි දැනට රෝගීව සිටින උදේලාල් බණ්ඩාර මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නේ වදුල්ලේ අනුත්තර මාතා ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස විසිනි. ඔබ සැමට තෙරුවන් සරණයි.